කෙමිස්ට්‍රි තමයි ඔයගොල්ලන්ගේ විෂයන් තුනෙන් අමාරුම. ඔයගොල්ලන්ට ඒක තේරෙනවද නැද්ද මන්ද? ඇයි ඒ? කෙමිස්ට්‍රි වල ගණන් තියෙනවා. තින්කින් තියෙනවා. ඇප්ලිකේෂන් තියෙනවා. ඒ විතරක් නෙමෙයි තඩි ගිරවෙකුත් තියෙනවා. ඔක්කොම දාන්න ඕන. ෆිසික්ස් වල මොනවද තියෙන්නේ? මුකුත් නැහැ. මුකුත් නැතිකමට තමයි ඔච්චර නටන්නේ. සමීකරණ විතරනේ බං. ඇයි ඒ? ෆිසික්ස් කියන්නේ සමීකරණ නෙමෙයි. ලංකාවේ ෆිසික්ස් උගන්වන්නේ එහෙම. ඒකට ඉතින් කරන්න දෙයක් නැහැ. පුරුදු වෙලා තියෙන්නේ හැමෝම එහෙම නිසා. ඒතර කවුරු හරි එකෙක්ට උනත් අලුතෙන් කරන්න වෙන්නේත් අරකම තමයි. අර වඳුරෝ කැමති දේ කරනු ලැබේ. හැබැයි උඹලට මම පොඩි ඔපචුනිටි එකක් පෙන්නන්නම්. හරිද? ෆිසික්ස් වල හරියට ගත්තොත් ඔක්කොම තියෙන අනුලෝම සමානුපාතිකත්වයන් සහ ප්‍රතිලෝම සමානුපාතිකත්වයන් වෙන කිසිම දෙයක් නැහැනේ. ඕක හරියට තේරුම් අරගෙන තියරි එක තමුන් ඇප්ලයි කරගෙන වැඩේ ගොඩ දාගත්තොත් දෙයක් ඇත්තෙම නැත. එහෙම හරියට එහෙම ගොඩ දාගත්තොත් උඹලට තව ඔපචුනිටි එකක් එනවා. ලංකාවේ අද වෙනකම් මේ මෙතඩ් එක ටියුෂන් වලට ඇප්ලයි කරලා නැහැ. ඒකෙන්ද අලුතෙන් ටියුෂන් කාර්ය වෙන්න ඕන. මේ කෙමිස්ට්‍රි හැම එකටම වෙන්න ඕන. එන තරමට හොඳයි. එන තරමට හොඳයි. එතකොටනේ සබ්ජෙක්ට් එකක් දියුණු වෙන්නේ. ඉතින් උඹලටත් පුළුවන් ටියුෂන් පටන් ගන්න. ස්පෙෂලි ගෑනු ළමෙක් පටන් ගත්තා නම් වැඩේ ගොඩ. දැන් අද වෙනකන් නෑනේ. හරියමං කාන්තා පාර්ශවයක් කෝ ටියුෂන් එකක් කරනවා. කරන්න ඕන දේ මම ඕන්නම් කියලා දෙන්නම් පස්සේ. හරි ලේසි ගෑනු ළමෙක්ව මාකට් කරන්න. ළමයි හත් දෙයියනේ අපි හැමෝම ඔය ඉගෙන ගන්න මොන මගුලකටද? අපිව විකුණ ගන්න. වෙන මොකද්ද කරන්නේ? ඔය උඹලා දන්නේ හැම එකම කරන්නේ තමුන්ව විකුණන එක. මං කියන්නේ මේ ටියුෂන් විතර නෙමෙයි හැම එකකම. ඔයාලා ඉගෙන ගන්න ඒකට ඔයාගේ මිල තීරණය කරන්න. රස්සාවකට යනවා කියන්නේ වා ගාණක් තීරණය කරනවා. ඌ වාට මිලක් දෙනවා. ඉතින් මේ රියැලිටි එක තේරෙන්නේ නැතුව මොන ලබ්බක් කරලවත් වැඩක් නැහැ. තේරුණාද? දැන් මට අදාළ නැහැනේ. මට ටියුෂන් වැඩක් නැහැනේ මං ඉතින් මේක කියනවා. හැබැයි මම ටියුෂන් එකේ උඩ හිටියනම් ජීවිතේට මේවා කියන්නේ නැහැ. අයි මට තරගයන්නේ මං තව එකෙක් එනවා කියන්නේ. ඒතර මම කියන්නේ ජීවිතේට ටියුෂන් වලට එන්න බැරි වෙන ඒවා ටික. දැන් ඔය ධනාත්මක චින්තනයේ උගන්වන උන් ඉන්නවනේ. පොසිටිව් තින්කර්ස්ලා ලෝකේ. ඒ මොකද්ද? ඒ තමයි නෙගටිව් තින්කින්. උන්ව ෆලෝ කරන උන් ඔක්කොම ගොබ්බයෝ. අර මං කිව්වේ එකෙක් බුද්ධිමත් වෙනකොට ඉතා විශාල ප්‍රමාණයක් මෝඩයෝ වෙන්න ඕන. ඊළඟට උගේ පොකට් එකට අනින්න පුළුවන් ලස්සනට. මේ පැත්තෙන් මැජික් වෙන්න ගමන් මෙහෙන් අරිනවා. ටික කාලෙකින් තමයි අර මෙහෙම පොඩ්ඩ අත ගාලා බලනකොට අම්මට දිරි කියලා පේන්නේ. ලෝකෙ හැමතිස්සෙම මෙහෙම ලෝකයක්. world is not fair මම කලිනුත් කිව්වා. එතකොට ඔයගොල්ලෝ අර ගන්නවද නැතුව එහෙම බේරිලා ඉන්නවද කියන එක මම මේ කියන වචන පොඩ්ඩක් අර සැර වැඩි ඇති. හැබැයි එහෙම නොකියයි මේව තේරෙන්නෙත් නැහැ. තමුසලට තව විභාගයට තියෙන මාස මාර ගොඩක් තියෙනවනේ. දැන් ඊළඟට නිවාඩු මාසයක් එනවා. මම හිතන්නේ සතියට නේද?
දවස් 15ක් තිබ්බත් මදි ලයින් එකක් එනවා මට පේන විදියට. මන්දයි ඉතින් එහෙම කරලා මේව ගොඩ දාන්න පුළුවන්ද කියලා. පුරුදු කරගෙන තියෙන ක්‍රමවේදය එහෙමනම් එහෙම යන්න වෙනවා. ගණන් 1000ක් හදලා 1001 වෙනි එක කරන්න බැරි එවුන් එක්ක ඉතින් 1000ක් හදන්න වෙනවා. හිත හදන්න. හැබැයි ගණන් 4ක් 5ක් හදලා දෙන්නේ මොකද්ද කියලා හදාගන්න පුළුවන් එකට ඔය වෙලාව ප්‍රශ්නයක් නෙමෙයි. ඔන්න උතනයි තියෙන අරුදේ තියෙන්නේ. අවුරුදු ගාණක් මේක මේ අද ඊ එකක් නෙමෙයි පුතා. අපි පන්ති යන කාලේ ඉඳන්ම ලංකාවේ තිබිච්ච දේ හුරු කරවනවා, කටපාඩම් කරවනවා. හැබැයි මම මේ උඹලට කියන්නේ තමුන්ට තියෙන ඔපචුනිටි එකක්. දැන් තරංගයක් නේ තියෙන්නේ. තරංගයක් තියෙන්නේ. තරංගයක් තියෙන්නේ. ලෝකේ දක්ෂම ක්‍රීඩකයෝ ප්‍රැක්ටිස් කරන්නේ තනියමද ඔක්කොම එක්කද? තනියමද ඔක්කොම එක්කද? අපි හිතමු ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ. දැන් ඌ අපි අයින් වෙලා කියලා හිතමුකෝ. වෙන ෆුට්බෝල් ප්ලේයර් කෙනෙක් දැන් කෙවින් ඩු බ්‍රූයිනෝ දන්නේ නැතුව ඇති කිව්වටනේ. එර්ලින් හාලන්ඩ් එහෙම දන්නවද? එහෙම නැත්නම් යමාල්ව එහෙම දන්නව ඇතිනේ. ඒතර උන් ප්‍රැක්ටිස් කරන්නේ තනියම. හැබැයි ටීම් එකත් එක්කත් ප්‍රැක්ටිස් කරනවා. හැබැයි ඊට වඩා ලොකු කමිට්මන්ට් එකක් වෙනම දෙනවා. ඒපා අපේ ලසිත් මාලිංගයා කියනේව අහලා බලන්න. ඌ බෝල් කරන්න නෙට් එකේ කොච්චර තනියම ප්‍රැක්ටිස් කරලා තියෙනවද? රිවර්ස් ස්විම් කරන්න, ඊළඟට යෝකර් එක දාන විදිය, රවට්ටන විදිය. ඒවා ගිහිල්ලා ඌ ටීම් එකත් එක්ක කරලා පෙන්නන්නේ නැහැ. නිකන් ඉඳ හිට ටෙස්ට් කරලා බලනවා. මැච් එකට දෙන්නේ ගේම් එක. එසා තමුන්ව පරීක්ෂා කරගන්න. කම්පිඩන්ස් හදාගන්න. ඒ අතරතුර අර රැල්ලයයි ඒවට මුකුත් කියන්න එපා. ඒවා යන්න දෙන්න. හැම එකම හරි අතර ගියොත් එහෙම අපිට පාඩුයි. ඊටාම ආත්මාර්ථකාමී කතාවක් මං කිව්වේ. ආත්මාර්ථකාමී නොවි මේ විවාහ ගොඩ යන්න බෑ. සමා වෙන්න එක මේකේ හැටි. කැමති වුණත් අකමැති වුණත් ඒක